Hello everyone. අදත් මං ඔයාලව අරගෙන යනවා මෙල්බන් වල තියෙන ලස්සනම ලස්සන තැනකට. ඉතින් බලන් ඉන්නකෝ අපි මේ කොහෙද යන්නේ කියලා. Guys, මේ තමයි Eagle Odyssey. මේක තියෙන්නේ මෙල්බන් සිටි එකේ ඉඳලා පැයක වගේ ඩ්‍රයිව් එකක් දුර. ඒ කියන්නේ 86 කිලෝමීටර්ස් විතර. මේ ඔයාලට පේන්නේ ටිකට් කවුන්ට් එක. අපිට ඕනේ නම් පුළුවන් මෙතනදි වගේම ඔන්ලයින් ටිකට් එක පර්චේස් කරලා එන්න. ටුව එක ස්ටාර්ට් කරන්න කලින් ටිකට් පර්චස් කරන තනින් එයාල අපිට මැප් එකක් දෙනවා. ගයිස් මෙතනදී අපි කේබල් කායකට නගින්න කලින් මෙයාල අපි ෆොටෝස් කැප්ච කරලා දෙනවා. මේක ඇත්තටම අපිට ලස්සන සිහිවටනය. අපි ආවේ සන්ඩේ දවසක් නිසා ඔයාලට පේනවා ඇති ක්‍රවුඩ් එක ගොඩක් මෙතන ඇවිත් හිටියා. මෙතනින් තමයි අපි ජර්නි එක ස්ටාර්ට් කරන්න. ඒ වගේම තමයි කියන්න ඕන මෙතන වීල් චෙයාර් ෆ්‍රෙන්ඩ්ලි. ඩිසේබල් කෙනෙක්ට උනත් මේ රයිඩ් එක ගන්න පුළුවන්. මොකද මේකට නගිනකොට යාලා ගොන්ඩෝලා එක ස්ලෝ කරලා අපිට හෙල්ප් කරනවා. මේකෙදී per person adult return ticket එකක් නම් $30ක් වගේ වෙන්නේ. one way නම් $22.50. දැන් අපි ඕටසීට් මවුන්ටන් එකේ උඩට යන ගමන් තමයි ඉන්නේ. මේ එක කේබල් කාර් එකකට roughly 8 people වගේ යන්න පුළුවන්. ඔක්කොම කේබල් කාර්ස් approximately 34ක් වගේ තියෙනවා. මේක අපිට උඩට යන්න around 15 minutes වගේ තමයි time එක යන්නේ. Guys, මේ කේබල් කාර් රයිඩ් ස්ටාර්ට් කරලා තියෙන්නේ 2016 දී. කලින් තිබිලා තියෙන්නේ old chairlifts. It is a safe, comfortable and a great for people of all ages. මෙතනදී පරිසරයට තියෙන බලපෑම් අවම කරන්න සහ පරිසරය ආරක්ෂා කරන්න ඕන නිසාම මේ ගොන්ඩෝලා මැනුෆැක්චර් කරන්නේ ඩොපමේ සමාගමේ. ඒ නිසා මේකේ එනර්ජි එෆිෂන්ට් වගේම නොයිස් එක ගොඩක් රෙඩියුස් කරලා තියෙනවා. මේකේ ඕපනින් අවර්ස් තමයි උදේ 10 ඉඳලා හවස 5 වෙනකම්. හැබැයි Tuesdays, Thursdays, Fridays 4ට close කරනවා. ඒ වගේම තමයි winter කාලෙදී Wednesdays වල close කරනවා කියලා තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ maintenance එකට. අපි දැන් මේ මවුන්ටන් එකේ උඩට ඇවිත් ඉන්නේ. මෙතන ස්වීනිය ෂොප් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔගලන් පල්ලෙහාදී ගත්ත ෆොටෝ එක මෙතනදී ඔයාලට පුළුවන් ඕනේ නම් පර්චේස් කරන්න. ඩිජිටල් ෆොටෝ එක වගේම හાર્ඩ් කොපි එකක් අපිට ලැබෙනවා. මෙතනින් එළියට ආවට පස්සේ අපිට පුළුවන් කැෆේ එකකින් මොන හරි එන්ජොයි කරලා මෙතන තියෙන ලුක්අවුට් එකට යන්න. එතන හරිම ලස්සන තැනක් ඔගලන් ෆොටෝස් කැප්චර් කරන්න කැමති නම්. මෙතන අපි පල්ලෙහාට යන වෙලෙත් ගොඩක් වෙලා වෙයිටින් ඉන්න වුණා. මොකද ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් මෙතන හිටපු නිසා. මේ සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ ඩීසල් හයිඩ්‍රොලික් ද්‍රාවකයක් මත. ඒ වගේම තමයි මේ හැම ගොන්ඩෝලා එකකටම සෝලාර් පැනල්ස් ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම පුළුවන් රේඩියෝ සහ හදිසි ආලෝකය සඳහා අවශ්‍ය විදුලිය සපයා ගන්න. The operation also recycle oils from gearboxes and hydraulic system and uses
much green waste in garden beds to conserve water. As you travel in the cabin, you can see amazing waves, Port Phillip Bay, the forest, beaches, and even the city of Melbourne in the distance. It feels like you're flying over the trees. මේක ඇත්තටම ලස්සන උඩට එනවටත් වඩා පල්ලෙහාට යද්දි තියෙන වීව් එක. This ride is not just a fun ride, it's a special way to enjoy the beauty of nature from above. Guys, ඔන්න ඔහොම තමයි අද අපි අපේ රයිඩ් එක එන්ඩ් කරේ. ඉතින් ඕටසීට් ඊගල් කියලා කියන්නේ රයිඩ් එකක්ම විතරක් නෙවෙයි, මුළු පරිසරයම එකවර විඳින්නට ලැබෙන අමිල අත්දැකීමක්. That's the end of today's video. I hope you enjoyed learning about Autoseat Eagle, such a peaceful and beautiful place in Victoria. If you ever visit, don't miss this amazing ride through the treetops. Don't forget to like, comment and subscribe for more travel adventures. See you soon in the next video. Bye bye.